හලෝ good morning. ඉතින් ඔයාලට කොහමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මේ වීඩියෝ එක මම ගෙනාවේ අපේ තනි බබාගේ පළවෙනි අත්දැකීම BMICH book fair එකට ගියපු වීඩියෝ එක තමයි මම ගෙනාවේ. බලමු යාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. පොඩ්ඩක් ඉදිරික ගා ඉඳීවිති. සෙනගස් ඉතින් බැහැනේ දාඩේ රස්නේ අමාරුයිනේ. කෝච්චි තමයි ගියේ. කෝච්චිය සෙනග නම් හිටියේ නැහැ. 3-4 දෙනෙක් වගේ තමයි හිටියේ. ඉතින් අපි BMICH එකට ආවා. සෙනග නම් දැන්ටම ඉන්නවා. බලමු ගිහිල්ලා මොකද තත්ත්වය කියලා. මේක බලන අයට පොඩි වැඩක් කියන්නද? ඔයාලගේ කවුරු හරි ඒ කියන්නේ ස්පෙෂල් කවුරු හරි ඉන්නවා නම් චූටි කෙනෙක් හරි ලොකු කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් එයාගේ ස්පෙෂල් ඩේ එකක් හරි මොකක් හරි ඉවෙන්ට් එකක් හරි මොකක් හරි තියෙනවා නම් එයාට දෙන්න පොතක්. එයා කියවන්න ආස කතා පොතක් හරි එක්කෝ සබ්ජෙක්ට් එකක් මොකක් හරි තියෙනවා නම් ඒයින් පොතක් අරන් දෙන්න. මොකද එයා කියවන්නේ නැති කෙනෙක් වුණත් කියවන කෙනෙක් වුණත් එයා ආසාවෙන් අනිවාර්යයෙන් මේ පොත කියවයි. එතනින් තමයි පටන් ගන්න පොත්වලට ආස කරන මිනිස්සෙක් වෙන්න. මොකද මාත් පොඩි කාලේ ඉඳන්ම ආසම දේ තමයි පොත් කියන්නේ. හරිම ආසයි. ඉතින් ඔයාලගේ කවුරු හරි ඉන්නවනම් පොතක් තෑගි කරන්න යාට. එයා ආස වුණත් නැති වුණත් අනිවාර්යයෙන්ම එයා දවසක කතා පොතක් හරි මොකක් හරි පොතක් කියවන්න ආස කරන කෙනෙක් වෙයි. බලන්නකෝ මෙයා ගිහිල්ලා තෝරගන්නේ කලරින් බුක්. ඔය මාව හොයන්නේ මට කියවලා මේ පොත ගන්න කියලා. තාත්තා නම් කැමති. ඒත් ඉතින් මම අකමැති වුණොත් කියලා මාව බදාගෙන අනේ අම්මේ මේක ගමුයි කියනවා. අරන් දෙන්න නැතුව ඉන්න බෑනේ. පවුනේ ඉතින් පුංචිද කතා පොත් ටිකකුත් අරන් දීලා වැඩ පොත් ටිකකුත් අරන් දීලා අන්තිමට ඉතින් ඕකත් අරගත්තා. මම තෝරගත්තේ මම පොඩි කාලේ WOT ප්‍රනාන්දු කියන මහත්මයාගේ කතා පොත් සෙට් එකක් තමයි. එක පුතා ගාව තිබ්බේ නැහැ. ඉතින් යාටත් අරන් දුන්නා ඒ කතා පොත් සෙට් එක කියවන්න. තව ගන්න තියෙනවා එතන ගොඩක් පොත් තිබ්බේ නැහැ. ඉවර වෙලා තිබ්බා. ඉතින් ඒ ටිකත් අනාගතයේදී අරන් දෙනවා. මොකද මාත් හරි ආසයි මං ගෙනාපු ගමන් කිව්වේ ඒ කතා පොත් සෙට් එක තමයි. ඔන්න දැන් අපි ගෙදර එන්නයි හදන්නේ පික්මි එකක් දාගෙන. හස්බන්ඩ් නම් එහෙම මෝබී එකේ මීටින් එකකට ගියා. අපි දෙන්න ගෙදර ආවා. ඇවිල්ලා ඉතින් හස්බන්ඩ් මීටින් එක ඉවරලා ගෙදර ආවට පස්සේ අපි තුන් දෙනාත් එක්ක ආවා ෆුඩ් කෝට් එකේ ඩිනර් අවුට් එකකට. මෙතන කෑම මාරම රහයි. මේ අවට ඉන්න මෙතනින් කන්න ගිය අය දන්නව ඇති හොඳටම මේකේ කෑම කොච්චර රහයිද කියලා. ඒ තරම් මාරම රහයි.